සුබ දවසක් ඔයාලා එකතු වෙලා ඉන්නේ MB Tech Bro YouTube channel එකෙන් තවත් අලුත් වීඩියෝ එකක්. අපි මේ වීඩියෝෙන් කතා කරන්න යන්නේ PC game mobile phone එක ගන්න කොහොමද කියලා. අපි මේ වැඩේ කරන්න app එකක් ඕන වෙනවා. app එක Play Store එකෙන් download කරගන්න. app එකේ නම තමයි Kiki Cloud Games කියලා. අපි ඒක open කරගමු. ඊට මෙතන මේ කියන එකට යන්න. ඔයාලා එතනට ගියාට පස්සේ මෙතන Google account එකක් add කරන්න තියෙනවා. ඔයාලා ඒක add කරගන්න. ඊට මේ search කියන එකේ ඔයාලා කැමති ගේම් එකක් සර්ච් කරගන්න. මම මෙන්න මේ ගේම් එක තෝරනවා. ඊට පස්සේ මෙතන play කියන එක දෙන්න. ඊට පස්සේ මෙතන ආයි play කියලා තියෙන එක ටච් කරන්න. අපි ලෝඩ් වෙනවා මෙතන පොඩ්ඩක් ඉන්න ඕනේ. මෙතන පොඩි ඇඩ් ටිකක් ප්ලේ වෙනවා. අපි මෙතන ටිකක් වෙලා ඉන්න ඕනේ මෙතන දින විනාඩි ගාන. මෙන්න මේ විදිහට අපේ වෙලාව ඉවර වුණාම අපිව ඔටෝ ඒ ගේම් එකට ලොග් වෙනවා. අපි දැන් පොඩ්ඩක් ඉමු. ඊට පස්සේ enter කියලා තියෙන එක දෙන්න. ඊට පස්සේ අපි add එකක් මෙවලා ඔටෝ ලොග් වෙනවා ගේම් එකට. මෙන්න මේ විදිහට අපි දැන් ගේම් එකට ලොග් වුණා. ඔයාලට සිග්නල් තියෙනවා නම් කිසිම ප්‍රශ්නයක් නැතුව ඕන විදිහට මේක ප්ලේ කරන්න පුළුවන්. මේක එන්ටර් ටික කිසිම ග්‍රැෆික් අවුලක් නැත්නම් ඒ විදිහටම තියෙනවා. අපි ප්ලේ කර බලමු මේක ඉවර වුණාම. PC එකේ විදිහට මේ විදිහට ලොග් වෙනවා අපිව. ඔයාලට වෙන නැති මෙතන කිසිම ග්‍රැෆික් ප්‍රශ්නයක් නැහැ කියලා. මේක full graphic design එක මෙහෙම පිළිම තියෙනවා. මේ ඒ අකුර තමයි මේක එන්ටර් එක විදිහට පෙන්වන්නේ. ඔයාලට පේන්නේ නැති PC එකේ වගේම කිසිම ග්‍රැෆික් ප්‍රශ්නයක් නැතුව මේක තියෙනවා. අපි පොඩ්ඩක් ප්ලේ කරලා බලමු. මේ ගේම් සෙටින් එක නම් පොඩි නුහුරු ගතියක් තියෙනවා. ඒක ප්‍රශ්නයක් නෑ. ගහනකොට පුරුදු වෙන්න පුළුවන්. මෙන්න මේ විදිහට අපි කිසිම ග්‍රැෆික් ප්‍රශ්නයක් නැතුව පේනවා. තනිකරම PC ගේම් එකේ වගේම අපි පොඩ්ඩක් ප්ලේ කරලා බලමු මේක. මම සුපීරියර් එකම තියෙනවා ඉතින්. ආයි කියන්න දෙයක් නැහැ. මේකට අපිට OTG එකක් භාවිත කරලා කීබෝඩ් එක හරි mouse එකක් හරි setup කරගන්න පුළුවන්. මෙන්න මෙතන ගිහිල්ලා අපිට ඕන දේ setup කරගෙන මේ setting වලින් keyboard එක වෙන්න පුළුවන්. ඊළඟට මෙන්න මේ විදිහට තමයි ඉතින් අද වීඩියෝ ඉවර වෙන්නේ. අපිව subscribe කරලා තියාගන්න.